Hi. Hi කොහමද? Hi කොහොමද? ඉතින් අද අපි ආවේ බලංගොඩට. බලංගොඩ සෙන්චූරියා ලක්සරි එකෝ රිසෝට් එකට තමයි ආවේ. ඉතින් මාර ලස්සන මේ හොටෙල් එකක්. ඉතින් විශේෂත්වය තමයි මේක කරන ෆස්ට් රිවිව් එක. හොටෙල් එකේ කරන ෆස්ට් රිවිව් එක. ඉතින් අක්කර 15ක විතර ඉඩමක් තියෙනවා. ලස්සන මේ ප්ලේස් එකක්. බලන්න දේවල් ගොඩක් තියෙනවා. අපි ගිහින් බලමුනේ. පිට යන්නේ. ගිහලා බලමු. අපි ඒකට චුට්ටක් රෑ වුණා. ඒත් ලස්සන view එක පේනවා. අන්කෝන් පරිවලක් තියෙනවා. ලස්සනනේ. යා බලමු. අතර ලස්සන. එයාට ගෑනකට මතින් පාවෙන්නේ. යා. ලස්සනයි. ලස්සන නේදක් තියෙනවා. ලස්සන. අන්න තව චූටි ගිය. තවල රෑ. වහිනා. මාරම ලස්සනයි. මාර විදහසක් දැනෙනවා. ලස්සනයි. බොහේමියා රෙස්ටොරන්ට් එකට දිනෙක ගන්න. උතර වෙනම වයිබ් එකක් තියෙන්නේ. බාර් එකක් තියෙනවා. අපි ගිහින් බලමු කොහොමද බලමු කෑම. බාබකියු මැෂින් තියෙනවා. බාබකියු අපිට බාබකියු දාගන්න පුළුවන්. ඒකේ පාස්කම් තියෙනවා. ලස්සන view එකක් තියෙනවා. අපිට මේක වෙනම වයිබ් එකක් වගේ දැනෙනවා.
ඕඩර් කරේ මික්ස් රයිස් එකක්. බලමු කොහොමද කියලා. මේ අද වර්තාව දාන්න. කැම රසයි. රයිස් එක වගේම කැම රසයි. Good morning. Good morning. අපි බ්‍රෙක්ෆාස්ට් එක ගන්න හැදුවේ අපි ඕඩර් කළා අතු කැකුළුපත් අතු කැකුළු ඉන්දියාප්ප පායුප්පු සම්බෝර බිත්තර කාලා එදින් යන්න හැදුවේ කාලා ඉන්නා ඔන්න අපි උදේට කෑම කෑවා. යන්න හදන්නේ කැලේ ඇතුලේ පූල් එකක් තියෙනවා. ඒක බලන්න යන්න හැදුවේ. යක් බලන්න එනං. Oh, වඩා ගන්නවම. oh. Utama. ලස්සන මල් වගේක් තිබිලා බලන්නකෝ දකින්න අඩුයි නේද ඒ වගේ පාට. හරිම ලස්සනයි. Pipia. Pipia. Mana pipia? ඉන්න ආඩම්බරයක්. ඉන්න ආඩම්බරයක්. අන්න දැන් ආඩම්බරය වෙනවා. දැන් ආඩම්බරය. කොහෙන සුදු? මගේ ඔළුව කඩගෙන ඉන්න බෑනේ. එන්න මේක. මෙහෙද මේ? මෙතන මේ. මෙහෙන්නකෝ. මෙතන කසනවා එන්න. එන්න මෙන්න මෙතන බලන්න. මෙතන ඉන්න බෑ. මෙන්න මෙතන මේ. මෙන්න මෙතන මේ. මෙතන බලන්න. නේ. ආව පුතේ අර බලන්න උකුණු බලනවා. අනේ සෝ. එකෙක් ගන්න එකෙක්. මේ ඉඩම සම්පූර්ණ අක්කර 15ක් මේ කැලේ මැදින් තමයි මේ දැන් අපි යන්නේ. මේ කැලේ මැද තියෙනවලු ලස්සන පොඩි පොකුණක්. ඒක බලන්න යන ගමන් තමයි අපි ඉන්නේ. ලස්සන view එකක් තියෙන තැනක් තමයි මෙතන. හරි ආසයි හිතෙනවා. දැන් අපි යන්නේ කැලේ මැදි. කී බලමු. අන්න පොකුණ. අන්න තියෙන පොකුණ දැන් බලන්න. ඉලව් ඉන්නවා. එහෙම. Ini udah langsung nih. Mama tahu kan? Mama dia. Wow. Mahal kan
ලස්සන පොට් එකකට ආවා. පේනවද? ලොකු හට් එකක් ගහලා ඉන්නවා පාර මැද. එතෙන් තමයි මේ තේදළු ලොරිය, දළු ලොරිය එකතු කරන ලොරිය මෙතෙන්ටලු එන්නේ දළු අරන් යන්නේ. ලස්සන පොට් එකක්. ලංකාවේ කොහෙවත් දැකලා නැහැ මේ වගේ ප්ලේස් එකක්. ඉතින් එහාට තියෙන්නේ මම හිතන්නේ තේවත් වෙන්න ඕනේ. මෙතනින් එහාට පාර නැහැ. මම හිතන්නේ දල්ලෝරියේ එන්නේ මෙතෙන්ට තමයි අවසානෙට. මෙතනින් එහාට දිගටම තියෙන තේවත්ත. ලස්සනයි. ගම්බිරිසුත් තියෙනවා. මේ ගහ හරිම ලස්සනයි. අර හાર્ට් එකක් ගන්න. ඒ යන්නේ මේ හાર્ට් එක හදලා තියෙන්නේ. තේ දළු දාන්න. තේ දාන්න. ඒ යන්නේ දළු කොඩන් ඇවිල්ලා මෙතෙන්ට තමයි දාන්නේ. ඒ යන්නේ කියලා ඔන්න අපි ගෙදර යන්න හැදුවේ. සෙන්චුරියා ලක්ෂරි රිසෝට් එක ගැන කිව්වොත් මේකේ non AC AC rooms දෙකම තියෙනවා. පහසුකම් අතින් ගත්තොත් ඇත්තටම ගොඩක් හොඳයි. ඒ වගේම යාළුවා අපිට සුවදශීලී සේවයක් ලබා දුන්නා. කැම් බීමත් හරිම රසයි. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලත් එන්න ඇවිල්ලා මේ වයිබ් එක විඳින්න. අද වීඩියෝ එකකින් අපි නවතිනවා. බයි. අම්මේ